Hello guys, ඉතින් ඔන්නවල අදත් සාදරයෙන් පිළිගන්නවා vlogs of සිතුම් YouTube channel එකට. තවත් funny challenge video එකකට. ඉතින් අපි අද වීඩියෝ එකෙන් යන්නේ ඔයාලට කිව්වොත් මෙතන තියෙනවා තුන්ඩු හයක් මේ කප් එක ඇතුලේ. ඉතින් අද වීඩියෝ එකේ වෙන්නේ මේ කප් එකේ ඇතුලේ තියෙන තුන්ඩු තුනක් මම ගන්න ඕනේ. මේ තුන්ඩු තුන අරන් මේ තුන්ඩු තුන ඉතින් challenge එක ඉතින් මම කරන්න ඕනේ. ඉතින් එහෙම තමයි අද වීඩියෝ එක වෙන්නේ. ෆනි වීඩියෝ එකක් ඉතින් ඔයාලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න මගේ channel එක subscribe කරලා වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා ඒ වගේම comment එකක් දාන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි මේ කප් එකේ තුන්ඩු හයක් දාලා දෙනවා කිව්වා මම. ඉතින් මේ තුන්ඩු වල ලියලා තියෙන්නේ challenge මම ඔයාලට දැන් කියන්න. කොච්චි කරලක් කාලා කිසිම දෙයක් වතුරවත් බොන්න නැතුව විනාඩියක් ඉන්න තියෙනවා. ඊළඟ ට්‍රැප් එකක් කියන්න තියෙනවා. තව තප්පර තියෙන තැඹිලි ගෙඩියක් බොන්න. 50 පාරක් උඩ පනින්න. වතුර වීදුරු 5ක් බොන්න. තව දෙහි ගෙඩියක් අමුයෙන් කන්න. ඉතින් ඔන්න ඔය challenge හය තමයි මම මේ තුන්ඩුව ලියලා තියෙන්නේ. මට ඉතින් මොන challenge ටිකේ දන්නේ කරන්න. ඉතින් අපි ඉක්මනටම challenge එක කරන්න යන්නේ නා. දැන් මම මේක හොඳට කලවම් කරනවා. ඉතින් දැන් අපිට මම මේක දැන් අරගත්තා box අපේ කප් එක. දැන් බලමු අපි අපේ පළවෙනි වෙන challenge එක මොකක්ද කියලා. ඉතින් බලමු පළවෙනිට වෙන challenge එක. කොච්චි කාරලක් කාලා විනාඩියක් ඉන්න guys. ඉතින් අමාරුම challenge එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා කොච්චි කාරලක් කාලා විනාඩියක් ඉන්න. ඉතින් අපි එහෙනම් මේ challenge එක කරමු. ඉතින් අමාරුම challenge එක තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි මේ කොලේ පැත්තකින් තියාගමු. ඉතින් අපි එහෙනම් challenge එක කරන්න යමු. Let's go it. Hello guys, ඉතින් ඔන්න අපේ first challenge එක විදිහට මට හම්බුනේ කොච්චි කරලක් කන්න. ඉතින් මං කොච්චි කරලක් ගෙනාවා. කොච්චි කරලක් ගෙනලා තියෙන්නේ. ඉතින් අපි වැඩි කතාවක් නැහැ. කොච්චි කරලා කමු. කොච්චි කරලා කාලා අපිට විනාඩියක් ඉන්න තියෙනවා. මෙතනින් අපි ස්ටොප් වොච් එක දාගමු විනාඩියකට. ඊට පස්සේ අපි කොච්චි කරලා කමු. ඔයාලට ස්ටොප් වොච් එක පේනවා ඇති. දැන් මම ඉතින් අප කොච්චි කරලා කාවා. තාම තප්පර 13යි ගිහිලා තියෙන්නේ. තප්පර 22යි 25යි 27යි තප්පර 36යි. ඉතින් විනාඩියයි අපිට ඉන්න තියෙන්නේ. විනාඩියක් ඉඳලා අපි යන් අපේ ඊළඟ challenge එක මොකක් වෙයිද කියලා බලන්න. තප්පර 50ක් ගිහිලා තියෙන්නේ. 52යි ඉතින් ඔන්න විනාඩියක් ගියා. ඔයාලට පේනවා ඇති දැන් අපේ challenge එක ඉවරයි. අපි යන් ඊළඟ challenge එක මොකක් වෙයිද කියලා බලන්න. A few moments later. ඉතින් guys අන්න ඒ විදිහට තමයි අපේ first challenge එක ඉවර වෙන්නේ. Okay. hot and spicy challenge එකක් ගියේ firstම. ඉතින් දැන් අපි අපේ second challenge එක මොකක්ද කියලා බලමු. අපේ පළවෙනි තුන්ඩුව තියෙනවා. ඒක පැත්තකින් තියාගමු. කප් එක shake කරලා වෙයි තුන්ඩුවක් තෝරගමු. බලමු second challenge එක මොකක් වෙයිද කියලා.
තප්පර 30න් තැඹිලි ගෙඩියක් බීම. ඒක නම් පට්ටල සුපිරි චැලෙන්ජ් එකක්. ඉතින් තප්පර 30න් බොන්න පුළුවන් වේද කියලා දන්නේ නැහැ. හැබැයි සුපිරි. කොච්චි කරලා කාලා තැඹිලි ගෙඩියක් බොන්න හම්බ වෙනවා. ඔයාලා පේනවා ඇති නම් කරලා පෙන්නන්න. තැඹිලි ගෙඩියක් විනාඩි 30න් බොන්න තප්පර 30න් බොන්න තියෙන්නේ. ඉතින් අපි තුන්වත් පැත්තකින් තියාගමු. තැඹිලි ගෙඩියක් තප්පර 30න් බොන්න පුළුවන් වේද? එහෙනම් අපි ඒ චැලෙන්ජ් එකක් කරන්න යමු. Let's go it. ඉතින් guys අපිට second challenge එක විදිහට ආවේ තැඹිලි බොන challenge එක. තප්පර 30න් තැඹිලි ගෙඩියක් බොන්න. ඉතින් quality තැඹිලි ගෙඩියක් ගෙනල්ලා තියෙනවා. මේකේ full වතුර තියෙනවා. සද්ද ඇහෙනවා ඇති. ඉතින් වැඩි කතා කර ඉන්න ඕනේ. අපි ඉතින් ඉක්මනට තැඹිලි ගෙඩිය බොමු. next challenge එක මොකක්ද කියලාත් බලන්න තියෙනවා. අපි ඉක්මනට ඉතින් තැඹිලි ගෙඩිය බොමු. අපේ time එක මෙතන තියෙනවා 1 2 3. ඉතින් time එක on කරගත්තා. ඉවරයි guys. හරියටම තප්පර 30 වගේ තැඹිලි ගෙඩිය බීලා ඉවරයි අපි. තප්පර 32ක් ගිහිල්ලා තියෙනවා. මට ස්ටොප් කරන්නත් පොඩ්ඩක් වෙලා ගියා. ඉතින් තැඹිලි ගෙඩිය පොඩ්ඩක් වන්නේ. ඔයාලා පේනවා තැඹිලි ගෙඩිය මං හොල්ලාද කිසිම සද්දයක් එන්නේ නැහැ. තැඹිලි ගෙඩිය ඉවරයි. එහෙනම් අපි තැඹිලි ගෙඩිය විසිකමු මෙහෙට තියමු. තැඹිලි ගෙඩිය ඉවරයි. යන්නේ විදිහට තමයි ඉතින් අපේ second challenge එක වල තැඹිලි ගෙඩිය challenge එක ඉවර වෙන්නේ. ටී-ෂර්ට් එකෙත් හැලිලා. හරි ඉතින් අපි අපේ third challenge එක මොකක්ද කියලා බලන්න යමු. එහෙනම් ඉතින් අපි අපේ third challenge එක මොකක්ද කියලා බලන්න යමු. අන්න ඒ විදිහට තමයි අපේ second challenge එකත් ඉවර වෙන්නේ. ඉතින් අපේ last challenge එකට අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් last challenge එක මොකක් වෙයිද කියලා බලමු. මම හිතන එක නම් වෙන්නේ last challenge එක. බලමු අපි කප්පලි ෂේක් කරලා challenge එක තෝරගමු. yes 50 පාරක් උඩ පයින්න තියෙන ඉතින් guys මම හිතපු challenge එක නෙවෙයි ආවේ සුපිරි. ඉතින් මේක මම හිතපු එකම නම් මට ඉන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මෙන්න තියෙනවා third challenge එක අපේ 50 පාරක් උඩ පයින්න. ඉතින් අපි 50 පාරක් උඩ පයින්න යන්නේ. එහෙනම් මම ඉතින් ඇත්තටම හිතුවේ රැප් එකක් කියන්නේ කියලා. රැප් එකක් කියන්න ආවනම් ඉවරයි. ඉතින් මේ ඉඳා හොඳයි මේක 50 පාරක් උඩ පයින්න ආපු එක. ඉතින් අනේ විදියට තමයි අපේ last challenge එකේ ආවේ. ඉතින් එහෙනම් අපි last challenge එකක් කරන්න යමු. let's go it. හරි ඉතින් ඔන්න අපි 50 පාරක් උඩ පයින්නයි යන්නේ. තුන්වෙනි challenge එක විදිහට අපි 50 පාරක් උඩ පයින්න යන්නේ. එහෙනම් අපි 50 පාරක් උඩ පයින්. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 38 39 40 41 42 43 44 45 46 47 48 49 50. හරි ඉතින් අපි 50 පාරක් උඩ පැනනවා දැක්කා මහන්සි. ඉතින්
ඉතින් අන්න ඒ විදිහට තමයි අද චැලෙන්ජ් එක ඉවර වෙන්නේ. අපි ෆස්ට් චැලෙන්ජ් එක විදිහට කොච්චි කරලක් කෑවා. සෙකන්ඩ් චැලෙන්ජ් එකේ මොකක්ද තැඹිලි ගෙඩියක් බිව්වා. ඉතින් තර්ඩ් චැලෙන්ජ් එකේ අපි 50 පාරක් උඩ පැන්නා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක සුපිරි වීඩියෝ එකක් කියලා. එහෙනම් අපි යමු කලින් බෑග්ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා කතා කරමු. බයි. අන්න ඒ විදිහට තමයි ඉතින් අපේ තර්ඩ් චැලෙන්ජ් එකත් ඉවර වෙන්නේ. ඉතින් සුපිරි විදිහට අද වීඩියෝ එක කරනවා කියලා මම හිතනවා. ඉතින් ඔයාලත් වීඩියෝ එක කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඉදිරියට ඔය චැලෙන්ජස් මොනවද කියලා. ඒ වගේම අපේ channel එක subscribe කරේ නැත්නම් දැන් channel එක subscribe කරලා පොඩි සබ් එකක් දෙන්න. ඉතින් අනේ විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. අපි තුන් දැම්මා තුනක් ගත්තා. ඒ ඉතින් channels තුන කරා. ඉතින් අනේ විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඇත්තටම මම ඔයාලට ටිකක් පෙන්නන්න නැත්තම් ඔරුවක් කියලා හිතයි. මෙන්න තියෙනවා අපේ ඊළඟට දාගත් තුණ්ඩුව. අමුවෙන් දෙහි ගෙඩියක් කෑමවල පේනවා ඇති. අමුවෙන් දෙහි ගෙඩියක් කන්න තියෙන්නේ. ඉතින් ඒකත් අපි පැත්තකින් තියාගමු. ඒව අපිට කරන්න හම්බ challenge නෙවෙයි. අමුවෙන් දෙහි ගෙඩියක් කනවා කියන්නේ අමාරු වැඩක්. ඉතින් මෙන්න තියෙනවා භයානක එක. භයානක challenge එකේ තියෙන රැප් එකක් කියන්න ඔයාලට පේනවා ඇති. භයානකම challenge එක මට හම්බුන්නේ නැහැ. පට්ටලා කීමං හිතනවා සුපිරිටි රැප් එකක් කියන්න හම්බුන්නේ නැති එක. ඊළඟට තියෙනවා වතුර වීදුරු 5ක් බොන්න. ඉතින් මේකත් එපා වෙන වැඩක්. හොඳ වෙලාවට ආවේ නැත්තේ. මට ඇවිල්ලා තියෙන හොඳම challenge ටික කොච්චි කරලා කන එක විතරයි අවුලකට තියෙන්නේ. මෙන්න තියෙනවා වතුර වීදුරු 5ක් බොන්න. ඉතින් අන්න ඒ challenge ටික තමයි ඇත්තටම අපි කොලේට දාලා තියෙන්නේ. මේ කප් එකට දාලා තියෙන්නේ. ඉතින් අපි challenge ටික කරා. අද වීඩියෝ එක funny විදිහට කරා කියලා මම හිතනවා. ඉතින් like එකක් දාන්න, comment එකක් දාන්න, අපේ channel එක subscribe කරන්න. ඉතින් ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. මම තව ඉතින් තවත් සුපිරි වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ඔයාලට ඉදිරියට මොන හරි වගේ මොන වගේ වීඩියෝස් දෝන කියලා කමෙන්ට් එකක් දාන්න. මොන වගේ චැලෙන්ජ් දෝන ඔයාලට හිතන චැලෙන්ජ් කමෙන්ට් කරන්න. ඉතින් ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. මම vlogs of city. bye.